උණුසුම් තරගයක් කලකට පසු ප්‍රයිම් කැපිටල් නැවතසිය සහල්ල පන්දු ආගමනය ආරම්භ කරා. තාම්බර ක්‍රාලොලි හිතවතුනි සබරගමු පළාතේ කැගලු දිස්ත්‍රික්කයේ නැකම් කියන කණ්ඩායම තාම්බර ක්‍රාලොලි හිතවතුනි දැන් සූදානම් ප්‍රථම පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට රශ්මි නිලන්ත දැන් කාල ගණනය කිරීම ආරම්භ වී තිබෙන ආමද කරන්නට බා කාල ගණනය කිරීම කාල ගණනය කිරීම දැන් ආරම්භ වී තිබෙනවා. දැන් සූදානම් ප්‍රථම පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට රශ්මි නිලන්ත වමතින් පිටස්සුරුවන සූදානම් පන්දු යොමු කරන්නට දකුණතින් වමතින් පිටස්සුරුවන කමින්ද ඉරෝෂ් ශ්‍රී ලංකාවේ වඩාත් කතාබහට ලක්ව සිටින මේ වමත් ප්‍රවේගකාරී පිටිකරුවා ප්‍රථම පන්දුවේ පහරෙල්ල කරන රශ්මි නිලන්තට එරෙහිව ලකුණු 6කින් ප්‍රතිචාර දක්වනවා. තහබර ක්‍රාලොලි හිතවතුනි මේ පුත්තලම් දිස්ත්‍රික්කයේ සහල්ල පන්දුවට දායාද කරන ලද මේ අග්‍රගණ්‍ය ක්‍රීඩකයා තහබර ක්‍රාලොලි හිතවතුනි ලකුණු 6කින් ඔගේ මනස්කාන්තම 6 පාර තාමත් මගේ මතකේ මගේ දාස්මානයේ ලකලද 6 පාර කැකුණු ගොල්ල ජාතික පාසල් ක්‍රාපිටියේ එවකට ඕමාගමට එරෙහිව ඔල්ල කර කවට්ටයි පාර උගේ මුළු ශරීරයම ගුවන්ගත වුණු මොහොතක් දක්නට ලැබුණේ තාබර ක්‍රාලොලි හිතවතුනි. තරම්ම මනස්කාන්ත 6 පාර මගේ මතකේ ආවර්ජනය කරන්නේ. නැවත සූදානම් රශ්මි නිලන්ත ශ්‍රී ලංකාවේ වැට්ටිම තරඟාවලි සංඛ්‍යාව නියෝජනය කළ දක්කඩකයා එවර ආත්‍රායි පහරෙල්ල කනා ලෝගෝපියලි ලකුණු 6යි දහබර ක්‍රාලොලි හිතවතුනි මේ තීරණාත්මක තරඟයක් තුළ අප රැඳේ සිටින්නේ උන්ගේ නායකතුමා නිශාන්ත වීරකෝන් මීට දින දෙකකට යතදී සිය යුගදිවියට පැමිණි හදාබර ක්‍රාලොලි හිතවතුනි ඔහුගේ විවාහ මංගල්‍ය හදවතින්ම සාර්ථක වන්නේ කියන ප්‍රාර්ථනය විවාහ වුණාට කමක් නැහැ නිශාන්ත වීරකෝන්ට අප හදවතින්ම ප්‍රාර්ථනා කරනවා කෙටි මාස කිහිපයක් තුල මව් පදවිය දරු පදවිය ඒ වගේම දරු නැලවිලි කිහි ශ්‍රවණය කරන්නට ලැබේවා කියා දහබර ක්‍රාලොලි හිතවතුනි ඔබව නියතමානී සුන්දර චරිතයක් දහබර ක්‍රාලොලි හිතවතුනි දිව්‍යනා තමන්ගේ සීමාවේ සිට පිට ඉන්නට තරම පිටතින් පන්දුව වයිට් පන්දුවක් කඩේට සටහන් තබනවා. අතිරේක ලකුණක් එම ලකුණ සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 13ක් ලබාගෙන සිටිනවා. වීනස් බලඥා කණ්ඩායම මේ වෙන විට මේ තීරණාත්මකයි අතිශයින්ම වැදගත් තරගයක් මේ ඔබ ඉදිරියේ පැවැත්වෙමින් තිබෙන්නේ දහබර ක්‍රාලොලි හිතවතුනි එවර පහර එල්ල කරනවා කඩ තුන්වන 6 පහර කාබින්දි රෝස් ආත්ම විශ්වාසයකින් ලකුණු 4ට ප්‍රවිෂ්ඨ වෙන ආකාරයක් දක්නට ලැබෙනවා. එම ලකුණු 6 සමගින් දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 19 දක්වා ඉහළ නංකිනවා. ලකුණු 19ක් ලබාගෙන සිටිනවා. මේ වන විට දහබර ක්‍රාලොලි හිතවතුනි දැන් 4000කට ආසන්න පිරිසක් මේ තරග මාලාව දැන් නරඹන ආකාරයක් දක්ව ලැබෙන අප විශ්වාස කරනවා 4000 පසු කර යාවි අතිශයින්ම තීරණාත්මක තරගයක් තුළ අප මේ රැඳී සිටින්නේ. දැන් නැවත සූදානම් තමන්ගේ සීමාවේ සිට දැටි ප්‍රහාරයකට 80 තිබෙනවා මේ පන්දේ යවන රශ්මි අවසාන වතාවට නියෝජනය කර හාලියල කැරිබියන්ස් කණ්ඩායම වර පහර එල්ල කරනවා පන්දු වාටි යන අතරේ සීමාව දෙසට ලකුණකින් සහිමකට පත් වෙනවා. පන්දු වාරය දැන්නිමාව දකින විට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 20යි පන්දුවට මෝන දෙන වීනස් බලඥා කණ්ඩායම දාබර ක්‍රාලොලි හිතවතුනි ද සූදානම් තමන්ගේ සීමාවේ සිට පන්දු යොමු කරන්නට සූදානම් දෙවන පන්දු හරය දැන් ක්‍රියාත්මක කරන්නට සූදානම් වන්නේ. ඉනිමේ දෙවන පන්දු වාරය මේ පසුගිය 16 වන තහ පවත්වන්නට නියමිතව තිබූ තරගමාලාවේ අතිශයින්ම තීරණාත්මක තරගය නඩත්තුව තවත් විවෘත කාණ්ඩයේ තරගයක් රාගලස්සා පානදුර සුපර් ෆැෂන් මුණ ගැසෙන්නට නියමිතයි දාබර ක්‍රාලොලි හිතවතුනි. දිව්‍යනවා තමන්ගේ සීමාවේ සිට එවර පහරක් එල්ල කරනවා. අපහසුම ලකුණක් අතරේ සීමාව ආසන්නේ රශ්මි නිලන්ත පන්දුරක් ඉන්නවා. ලකුණකින්
සෑයීමකටපත් වෙනවා. එම ලකුණු සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 21 දක්වා දැනියල නම් වෙනවා. ලකුණු 21යි ඉනි මේ ක්‍රියාත්මක වන්නේ. ඉනි මේ දෙවන පන්දු වහරේ අප රැඳී සිටින්නේ. දැන් නැවත සූදානම්. තමන්ගේ සීමාවේ සිට දිබියනවා තමන්ගේ සීමාවේ සිට ඉවර පිටිනට පිටතින් පන්දුව ලකුණක් ලබා ගන්නට අවකාශයක්. මේ තිබෙන පන්දු වාරය අප රැඳී සිටින්නේ. බලමාතිශයෙන්ම තීරණාත්මක ප්‍රබල කණ්ඩායම් දෙකක් අතර පිටත් පන්දුවත් අතර දන්ත සටන ආරම්භ වුණා කොටගල මහජන ක්‍රීඩා පිටියේ දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. නැවත සූදානම්. රෂීඩ් දකුණතින් පිටාසුරු වන තවත් ප්‍රවේගකාරී ක්‍රීඩකයෙක් දාබර ක්‍රීඩාලෝලී හිතවතුනේ බරවේගය හඬහලොඩ පන්ද පායින් හැර යන පන්ද වයිට් පන්දුවක් ඇටියට ප්‍රධාන විනිශ්චයකාර්තුමන් තීරණය කරනවා. ලකුණ සමගින් ලකුණු 22 දක්වා දැනියල නංගිනවා. ලකුණු 22යි මුළු ලකුණු සංඛ්‍යාව. මේ තිබෙන පන්දු ආහාරයේ ක්‍රියාත්මක වන්නේ මේ පළහත් දෙකක් අතර පිටත් පන්දුවත් අතර දන්ත සටනක් ඔබ නරඹන්නේ ශ්‍රවණය කරමින් සිටින්නේ මේ කොටගල මහජන ක්‍රීඩා පිටියේ. නැවත සූදානම් මෙවන අපේට හිනට පිටතින් පන්දුව හිටහමත් හොඳ පන්දුවක් අපට දක්න ලැබෙනවා. ලොක්ෂාන් සාර්ථක පන්දු වාරය පළමු පන්දු වාරයේ ගිලී ගිය පාලනය නැවත දෙවන පන්දු වාරයේ තුල ප්‍රයිම් කැපිටල් කණ්ඩායම දෙසට ගෙනවිත් දෙන ආකාරයක් දක්වන්න ලැබෙනවා. දැන් සූදානම් නැවතත් ලක්ෂාන් පන්දු යොමු කරන්නට දකුණතින් පිටාසුරු වන ක්‍රීඩකයා ඉදිරියේ දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි මේ වම දකුණත් පිටිකරුවන්ට ලකුණු රැස් කළ කේවර සාර්ථක පන්දුවක් මුළුමනින්ම රාශීට පාලනය කරා. උගේ මානසික ආතතිය ඇති කරා දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. උගේ ආත්ම විශ්වාසය බිඳලන්නට තරම් ප්‍රබල වූ ලුක්ෂාන් දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. ලකුණු 22ක් ලබා කියන සිටිනවා මේ වන විට. තාමත් හොඳින් දැන් තුන්වන පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට සූදානම් වන්නේ. මේ තීරණාත්මක තුන්වන පන්දු වාරය. ඒ වගේම ශෂි හෝටල් රෙස්ටුරන්ට් අධිපති ශෂි මාතාට අප ආරාධනා කරන අප විස්තර විචාරය කරන අන්තයට පැමිණ අසුන් ගන්නා ලෙස බොහොම ගෞරවණීයව ආරාධනා කර සිටින අපට ලබා දෙන ඉහළ ආගන්තුක සත්කාර පිළිබඳව මතක් කරමි. දැන් සූදානම් වන්නේ ඉනි මේ තුන්වන පන්දු වාරය. චමෝශ්‍රී රත්නායක දැන් කැඳවනවා ඉනි මේ තුන්වන පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට මේ තීරණාත්මක තුන්වන පන්දු වාරය අප රැඳී සිටින්නේ. ප්‍රධාන විනිශ්චයකාර්තුමන් පසු කරමි යොමු කළ පන්දුවට වර පහරක් එල්ල කරනවා. පන්දුව long on long off ඉඩසින් පන්දුව දෙන සචින්ත පැමිණ පන්දුව රැක ගන්නා විට ලකුණකින් සහිමකටපත් වෙනවා. එම ලකුණ සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 23යි. දැන් සූදානම් වන්නේ රාශීඩ් බොම්බොම් රාශීඩ් යන නාමයෙන් මේ ප්‍රචලිත දකුණත් පිටිකරුවා මේ වසරේ ශතක ලහපින් ගැන කතා කරන විට පළමු ශතකය ඉමි කරගත්තා සමීර සඳරුවන් දහබර ක්‍රීඩාලෝලී හිතවතුනේ. ඒ පුත්තලම නියෝජනය කරමින් ශාන් රංගන මොනසිංහ ක්‍රිකට් තරග මාලාවේදී දාබර ක්‍රීඩාලෝලී හිතවතුනේ වර පහර එල්ල කරන පන්දුව ටීම් කටියාලේ ලකුණු 6ක් බවට පරිවර්තනය වෙනවා. එම ලකුණු 6 සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 29 දක්වා දැනියල නංකිනවා. චමෝශ්‍රී රත්නායක තුන් ඉරියව් දස්කම් දක්වන ලද ක්‍රීඩකයා ඊට පසු දිනේදීම දෙවන ශතකය වාර්තා කළ බොම්බොම් රාශීඩ් දාබර ක්‍රීඩාලෝලී හිතවතුනි දෙවනුවර මහජන ක්‍රීඩා පිටේ වේගවත් ශතකයක් කෙමරා පහරක් එල්ල කරනවා. උඩුගුවනේ බලමුඩ පන්දුවක් ලෙස සුරකිව රැක ගන්නවා. සමගින් බිඳ වැටෙනවා. ප්‍රථම විකට්ටුව බිඳ වැටෙන ආකාරයක් දක්වට ලැබෙනවා. ලකුණු 29 තියොන්ගේ ප්‍රථම විකට්ටුව දැන් බිඳ වැටෙන ආකාරයක් දක්වන්න ලැබෙනවා. රාශීඩ් ක්‍රීඩා පිටියෙන් ඉවත් වන්නේ. බලමු දැන් නවක ක්‍රීඩකයා ක්‍රීඩා පිටියට සම්බන්ධ වෙනවා පන්දුවට මූණ දීම සඳහා.
නායක ක්‍රීඩකයා ක්‍රීඩා පිටට සම්බන්ධ වෙනවා පන්දුවට මෝන දීම සඳහා. දිලීප් ෂා නායක ක්‍රීඩකයා ලෙසින් ක්‍රීඩා පිටට සම්බන්ධ වුණේ පන්දු වාරයකට පන්දු 4 බැගින් පන්දු වාර 5යි එකිනෙකට නීත්‍යානුකූල පන්දු 20ක තරගයක් ලෙසින් මේ තරග මාලාව පැවැත්වෙමින් තිබෙන්නේ. නැවත සුදානම් මෙවර පිටිනට පිටතින් ඔන්න විමසනවා වයිට් පන්දුවක්ද කියා. නමුත් විනිශ්චයකාරතුමා නියදයි දාබර ක්‍රානොඩි හිතවතුනි පන්දු වාර 3ක් දැන්නීමව දකින්න විට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 29ක් ලබාගෙන සිටිනවා. ලකුණු 29ක් ලබාගෙන මේ වන විට කාලය පිළිබඳ අවධානය යොමු කරන විට විනාඩි 4යි තප්පර 30ක් වෙනි කාලයක් ඉතිරිව තිබෙන්නේ. මේ පන්දු වහර දෙක හමාර කරන්නට ඔබ අපෝසත් වුවොත් යාරපාලවේ සීමාව තුලට පැහැදිලිවම පන්දු රකින්න තිදිනෙක රඳවන්නට සිදු වෙනවා. මේ තරග මාලාවේ නීති රීති වලට අනුව දාබර කඩාලොලි හිතවතුනි දැන් සූදානම් වන්නේ තීරණාත්මක තුන්වන සිව්වන පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට චමිදු කැඳවා තිබෙනවා. නව පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට කවින්දු ඉරෝෂ් ආරම්භක පිටිකරුවාගේ භූමිකාව හොඳින් ඉටු කරනවා. ලොං ඔෆ් ද සින් පන්දුව රැක ගන්නවා. ලකුණකින් සැහැීමකට පත් වෙනවා. එම ලකුණත් සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 30 දක්වා නියල නංගිනවා. ලකුණු 30ක් ලබාගෙන සිටිනවා මේ වන විට ක්‍රියාත්මක වන්නේ. ඉනි මේ 4 වන පන්දු වාරය අප රැඳී සිටින්නේ බලමාතිශ්‍යම තීරණාත්මක තරගයක් ඔබ මේ නරඹන්නේ ශ්‍රවණය කරමින් සිටින්නේ වර පහර එල්ලකනා බලමු. දිලීප් ෂාන් පන්දු ස්ථානගත කරනවා T5 leg the scene. ඒ ලකුණු 4ක් බවට පරිවර්තනය වෙනවා. එක්වර පතිතව පන්දුව අතරේ සීමාව සොයා හඹා යනවා. එම ලකුණු 4 සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 34 දක්වා ඉහළ දක්වනවා. ලකුණු 34යි මුළු ලකුණු සංඛ්‍යාව. ඉනි මේ සිව්වන පන්දු වාරයේ ක්‍රියාත්මක වන්නේ තවත් හරියටම විනාඩි 3යි තවත් තප්පර කීපයක් ඉතිරිව තිබෙනවා මේ පන්දු වාර පහ ක්‍රියාත්මක කරන්නට. දැන් නැවත සූදානම්. වර පහර අකෙල්ල කරනවා පන්දුව උඩුගුවනේ ලෝගෝන් දෙසින් උඩ පන්දුවක් ලෙසින් යසුරකිවරක් ගන්නවා ලාගෝන් ආවරණය කරන ලද චමෝශ්‍රී රත්නායක දාබර කඩාලොලි හිතවතුනි මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 34 දී වීනස් පලක්ජා කණ්ඩායමේ දෙවන විකට්ටුව බිඳ වැටෙන ආකාරයක් දක්වලා ලැබෙනවා. දැන් විකට් එකක් බිඳ වැටි අවසන්. දැන් නවක ක්‍රීඩකයා ක්‍රීඩා පිටියට සම්බන්ධ වෙනවා රුවන් සම්පත්. අපට කලකට පසුගිය ශනි දිනේ මුණ ගැසුනේ මේ ක්‍රීඩා පිටියේ තිබතා කලක් නියෝජනය කරා පානදුර සුපර් ෆැෂන් කණ්ඩායම දීර්ඝ කාලයක් කලක් වැලිගම රොයල් රාජකීයන් සමග නත්තල් බැඳගත් මේ ඓතිහාසික රජරට පුරවරයට නෑකම් කියන කණ්ඩායම දාබර ක්‍රීඩකයා දාබර කඩාලොලි හිතවතුනි දැන් සූදානම් පන්දුව පිළිගන්නට අප විස්තර විචාරය කරන අන්තේ යුගයක සහල්ලු පන්දුව රජ කරන ලද මේ අක්‍රගන්නේ වමත් පිටිකරුවා ඉබර බලමු පහරක් කෙල්ල කඩ උසාදාර වේඩ පන්දුව රැක ගන්නවා. මේ දවිගයක් කරනකියා කඩලු රකිදත් දෙදෙනාම අනුරාධපුර දිස්ත්‍රික්කයේ නෑකම් කියන්නේ කලක් සාලියපුර එක්සත් මේ ක්‍රීඩකයන් දෙදෙනාම නියෝජනය කළේ දහබර කඩාලොලි හිතවතුනි ඒ තුන්වන විකට්ටුව බිඳ වැටෙනවා. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 34යි මේ වන විට දහබර කඩාලොලි හිතවතුනි ලකුණු 34යි පන්දු වහර 4ක් නිමහව දකින්න විට සූදානම් වන්නේ දිනේ සචින්ත කැඳවනවා පස්වන පන්දු වාරය අවසන් පන්දු වාරයේ දැන් ක්‍රියාත්මක කරන්නට සූදානම් වන්නේ. නාවක ක්‍රීඩකයා පැතුම් තරංග නාවක ක්‍රීඩකයා ලෙසින් දැන් සම්බන්ධ වුණේ දිව්‍යනවා තමන්ගේ සීමාවේ සිට දිනේ සචින්ත මේ වමතින් පන්දු යවන්නා වමත් පිටිකරුවා ඉදිරියේ පිට ඉන්නට තරම පිටතින් පන්දුව. ඒ වයිට් පන්දුවක් ඇටියට
සටහන් තබනවා. අතිරේක ලකුණක් එකතු වෙනවා. අතිරේක ලකුණ සමගින් ලකුණු 35 දක්වා දැන් ඉහළට නංකිනවා. ලකුණු 35ක් ලබාගෙන සිටිනවා. මේ වන විට බලමු මේ තරගයේ අතිශයම තීරණාත්මක හේතුව මේ කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් පිළිබඳ අවධානය යොමු කර බැලුවොත් නම් දරා සිටින ක්‍රීඩකයන් නියෝජනය කරන කලකට පසු ප්‍රයිම් කැපිටල් මේ සහල්ල පන්දු තරඟාවලිය නියෝජනය කරන්නේ වර පිටින්නට පිටතින් ලකුණක් ලබා ගන්නට අවකාශයක් නැහැ. හිතාමත් නොද පන්දුවක් කෙවර දක්වලා ලැබෙනවා. මේ අද්දකේ මවුල පන්දු යවන්න දීර්ඝ කාලයක් කොහොමකම නියෝජනය කරන ලද ක්‍රීඩකයා විටක කොට්ටාව විටක ඩෙල්කාසොෆ නියෝජනය කරන ලද ක්‍රීඩකයා කලක කෙටි කාලයක් සබරගමුව ලයන්ස් නියෝජනය කළ ලද ක්‍රීඩකයා දිනේෂ් සචින්ත දිව්‍යනවා. මේ වමතින් පිටාසුරුවන ආරම්භක පිටිකරුවා කවිඳි රාශිතරියේ එවර පාදයේ තුලට යොමු කරන ලද පන්දුව ලකුණකින් පැතිමාරු කර ගන්නවා. දෙවන ලකුණ කරාත් සාර්ථක පැතිමාරු කර ගැනීම. එම ලකුණු දෙක සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 37 දක්වා දැන් ඉහළ නංගිනවා. ලකුණු 37ක් ලබාගෙන සිටිනවා. මේ වන විට ක්‍රියාත්මක වන්නේ ඉනිමේ තීරණාත්මක පන්දු වහරය අප රැඳී සිටින්නේ. පන්දු දෙකක් මේ පන්දු වහරය අමාර කරන්නට සූදානම් පන්දු යොමු කරන්නට තමන්ගේ සීමාවේ සිට සමෝ කවිදිරෝ සූදානම් වමතින් පිටාසුරුවන ක්‍රීඩකයා අප්‍රධාන මිනිසුන්ට පාසු කර මේ කේටි පන්දුවට පහර එල්ල කරනවා. වයිට් මිඩාන යලින් ලකුණු 6ක් බවට පරිවර්තනය වෙනවා. සාර්ථකයි. මන්ද කවිදිරෝස් ආරම්භක පිටිකරුවාගේ භූමිකාව හිතාමත් හොඳින් අද දිනේ සිදු කරන ආකාරයක් මේ තරගයේ තිබෙන වටිනාකම තාමත් රොදේ මටහාගෙන අද උන්ගේ වමත් පිටිකරුවෙක්ගේ අඩුව උන්ගේ කණ්ඩායමේ නායක නිශාන්ත වීරකෝන් නොමැතිව අවබෝධ කරගෙන කඩුල්ල ආරක්ෂා කරමින් ලකුණු අතරට ප්‍රවිෂ්ඨ වෙන ආකාරයක් දක්වලා ලැබෙනවා. එම ලකුණු 6 සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 43යි දාබර කඩාලුනි හිතවතුනි. නැවත සූදානම්. වර පහරක් එල්ල කරනවා. බලමු පළමු ලකුණ වේගයෙන් ප්‍රතිමාරු කර ගන්නවා. දෙවන ලකුණ කරාප දිවගියා තුවත්ති දවියාම සාර්ථකව සිදු වෙන ආකාරයක් දක්වලා ලැබෙනවා. නියමිත පන්දුවාර පහනිමාව දකින විට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 44යි. ලකුණු 45ක් අවශ්‍යයි මේ තරගයේ ජය ගන්නට නම් පන්දු 20ක් තුළ ප්‍රයිම් කැපිටල් කණ්ඩායමට. ඉතින් මේ තරගයේ කෙටි සමාලෝචනා ගෙන වෙදිනට ත්‍රිවිධ වශයෙන් ශශි කුමාර අපව සම්බන්ධ කර ගන්නවා. அன்பார்ந்த விளையாட்டு நெஞ்சங்கள் அந்த வகையிலே திறந்த விளையாட்டு கழகம் 16 விளையாட்டு கழகங்களிலிருந்து கீசிய வெற்றிக்கின்ற கிரிக்கெட் தொடரிலே ஒரு அணி இறுதிப் போட்டிக்கு அழைத்து செல்ல இருக்கின்றன. அதுக்கான காலிறுதி போட்டி தற்போது ஆரம்பமாக இருந்தது. பிரைம் கேபிட்டல் வீனஸ் பொலஞ்ச அணிகளுக்கு இடையிலே பிரைம் கேபிட்டல் அணியினர் 4 சுழற்சியிலே வெற்றி கண்டு முதலில் களத்தடுப்பினை தெரிவு செய்திருந்தன. அந்த வகையில் வீனஸ் பொலஞ்ச அணியினர் சந்தித்த 20 பந்துகளுக்கு 44 ஊட்டங்களை பெற்றிருப்பதை இங்கு காணக்கூடியதாக இருக்கின்றது. 20 பந்துகளை சந்தித்து 45 ஊட்டங்களை பெற வேண்டும். 2026ஆம் ஆண்டுக்கான கீசிய வெற்றிக்கின்ற கிரிக்கெட் தொடரிலே அரையிறுதி போட்டிக்கு தெரிவாகுவதற்கு மெத்தோன் ஜாசிங்க தலைமையிலான பிரைம் கேபிட்டல் விளையாட்டு கழகம் அன்பார்ந்த விளையாட்டு நெஞ்சங்களே 2 அணிகளுக்கும் மிக மிக முக்கியமான போட்டி. ஏராளமான ரசிகர்கள் தற்போது கொட்டகுளை பிரதேசபை விளையாட்டு மைதானத்தில் இங்கு கைகோத்திருப்பதை காணக்கூடியதாக இருக்கிறது. இந்த மாபெரும் மென்பந்து கிரிக்கெட் தொடரின் தீர்க்கமான இறுதி நாளின் போட்டிகளை நேரடியாக பார்வையிடுவதற்கு இங்கு வருகை தந்திருப்பதை காணக்கூடியதாக இருக்கின்றன. அனைத்து விளையாட்டு நெஞ்சங்களுக்கும் கீசிய விளையாட்டுக் கழகம் சார்பாக மீண்டும் ஒரு முறை நன்றிகளையும் வாழ்த்துக்களையும் தெரிவித்துக் கொள்கின்றோம். அன்பார்ந்த விளையாட்டு நெஞ்சங்களே, போட்டியினுடைய 2வது இன்னிங்ஸ் மிக விறுவிறுப்பான 2வது இன்னிங்ஸ் மீண்டும் ஆரம்பமாக இருக்கின்றது. அந்த வகையில் ஒருனே பாக்கியராஜ் தயாராக இருக்கின்றார். ස්තුතියි ශශි කුමාර් මාදරට. අතරතුර තවත් තරංගහවලිය පිළිබඳව මාව දැනුවත් කරන්න කැමති වරුණ චමින්ද බ්ලූෆිෂ් ක්‍රිකට් තරගමාලාව චුනිම සායවනත හා පවත්වන්නට කටයුතු සූදානම් කර තිබෙනවා. කුරුණෑගල ගොකරැල්ල විද්‍යාලය ක්‍රීඩා පිටි ශූරයන්ට ලක්ෂයක් අනු ශූරයන්ට
සූර්යන්ට ලක්ෂ දෙකක් අන සූර්යන්ට 1 ලක්ෂයක් පිරිනමන කාණ්ඩ දෙකක් යටතේ තරග මාලාව පවත්වන්නට කටයුතු සූදානම් කර තිබෙන නිසා හැකිතා කික්මඩින් ආරාධනා කරනවා ඔබට ලියාපදිංචි තාවුරු කර ලෙස ජුනිම සායවන තහ ඔබේ නවාතන බවට තෝරා බේරා ගන්න කුරුණෑගල ගොකරැල්ල විද්‍යාලීය ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරග මාලාව තරගහවලි බොහොමයක් තිබෙනවා ඔබට පිටින්නට දඩුවත් කරන්නට එවැගේම එළඹෙන ඔක්තෝබර්